1892 ඇමරිකාවේ ඔහායෝ වල ඩේටෝන් කියන හරියේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි පටන් ගන්නවා සයිකල් කඩයක්. අයියට අවුරුදු 25යි මල්ලිට අවුරුදු 21යි. හැබැයි මේගොල්ලන්ට ඕන සයිකල් හදන්න නෙමෙයි. සයිකල් හදන ගමන් රෑට සයිකල් කඩේ වැහුවට පස්සේ මහා ලොකු මැෂින් එකක් හදන්න මේගොල්ලෝ පටන් ගන්නවා. ඒ මැෂින් එක කොච්චර ලොකුද කියලා කියනවා නම් ඒ මැෂින් එක ගැන අහපු හැමෝම කියන්නේ උඹලට නම් මේක බෑ කියලා. ඒගොල්ලොන්ට hina වෙනවා. හැබැයි ඒගොල්ලෝ වැඩේ අතාරින්නේ නැහැ. මෙහෙම හදපු මැෂින් එක 1903 දෙසැම්බර් 17 වෙනිදා නෝත් කැරොලයිනා වලදී මේගොල්ලෝ ටෙස්ට් කරනවා. පුතා එදා තමයි මුළු ඉතිහාසයේ පළවෙනි වතාවට මෑන්කයින්ඩ් එක තප්පර 12ක් අහසට ගෙනියන්නේ. ඒ තමයි ලෝකේ පළවෙනි ෆ්ලයිට් එක. මේ අයියාගේ නම විල්බර්, මල්ලිගේ නම ඕවෙල්. මේ දෙන්නට අපි කියන්නේ රයිට් බ්‍රදර්ස්ලා කියලා. පුතා සයිකල් කඩේක ග්‍රීස් තැවරිච්ච අතකින් අහස අල්ලන්න පුළුවන් නම් ඔයාගේ ඩ්‍රීම් එක කොච්චර ලොකු වුණත් ඒ ඩ්‍රීම් එක ඉස්සරහා අද ඔයා කොච්චර පොඩි වුණත් විශ්වාස කරන්න ඔයාට අහස අල්ලන්න පුළුවන්.